සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මලේ එඩිටි YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි යන්නේ තවත් ලස්සන කතාවක් ඔයාලා එක්ක බෙදා ගන්න. ඒක තමයි පිටුවක නතර වූ ප්‍රේමය. කොළඹ කාර්යබහුල වීදියක කෙළවරක තිබුණු පරණ පොත් සුවඳ පිරුණු පුංචි පොත් කඩයක් ඇතුළේදී සහස් සහ ආලෝකා මුණ ගැසුණි. සහස් එදා හෙව්වේ කාලයක සිට තමන් ළඟ නොතිබූ පරණ රුසියානු නවකතාවකි. ඔහු ඒ පොත අතට ගන්නට හදනවත් සමගම තවත් සුමුදු අතක් ඒ පොත මත නතර විය. ඒ ආලෝකාය. සොරි, මමත් මේ පොතමයි හෙව්වේ. ඇයි සිනාසෙමින් කියවාය. සහස් මොහොතකට ගල් ගැසී බලා සිටියේය. අවුරුදු 10කට පෙර තමන්ගෙන් වෙන්ව ගිය ඒ රුව තවමත් එදා මෙන්ම ජීවමානය. ආලෝකා? සහස්ගේ හඬේ තිබුණේ වෙවුලුමකි. ඔවුන් දෙදෙනා වසර 10කට පෙර පාසල් සමයේදී වෙන් වූයේ කිසිදු හේතුවක් නොමැතිවමය. ඇය එදා තමන්ට සමුදීමටවත් අවස්ථාවක් නොතබා නගරයෙන් පිටව ගොස් තිබුණි. සහස් ළඟ තවමත් ඉතිරිව තිබුණේ ඇය එදා තෑගි කළ පිටු කහපැහැ ගැන්වුණු මතක සටහන් පොත පමණි. මම හිතුවේ ඔයා මාව අමතක කරලා ඇති කියලා. ආලෝකා හෙමින් පැවසුවාය. ඇය ඒ පොතේ පිටු පෙරලන අතරතුර සහස් දුටුවේ ඇයගේ සුළඟිල්ලේ තවමත් එදා ඔවුන් දෙදෙනා විහිළුවට දාගත් ඒ පුංචි කැලල තිබෙන බවයි. පොත් කඩයෙන් එළියට ආපු ඔවුන් දෙදෙනා පාර අයිනේ තිබුණු පුංචි කැෆේ එකකට ගොඩ වුණා. කෝපි කෝප්ප දෙක දුම් විහිදෙද්දී සහස් තමන්ගේ බෑග් එක ඇතුලෙන් අර පරණ මතක සටහන් පොත එළියට ගත්තා. එහි අවසාන පිටුවේ සහස් එදා ලියන්නට උත්සාහ කළත් ලියාගත නොහැකි වූ පේලි දෙකක් වුණා. ජීවිතයේ සමහර පිටු පෙරලන්න මම අකමැති වුණේ ඒ හැම පිටුවකම ඔයා හිටපු නිසයි. ආයෙත් දවසක හමුවෙමු. ආලෝකා ඒ පේලි දෙක කියෙව්වේ තෙත් වුණු දැස්සේ. ඇය හෙමින් සහස්ගේ අත උඩින් ඇගේ අත තිබ්බාය. අපි ආයෙත් හමු වුණා සහස්. මේ වතාවේ මම ආවේ ආයෙත් මග හැරෙන්න නෙවෙයි. ඇය විශ්වාසයෙන් පැවසුවාය. සැන්දෑ හිරු එළිය කැෆේ එකේ වීදුරු අතරින් වැටෙද්දී ඔවුන්ගේ අතීතය වර්තමානයක් බවට පත්වෙමින් තිබුණා. ඉතින් ඒක ලස්සන ලව් ස්ටෝරි එකක් නේද? ඒ කියන්නේ ආදර කතාවක්. ඉතින් ඔයාලට කොහොමද මේ ආදර කතාව දැනුනේ? සහස්ගේ ආලෝකගේ ආදර කතාව කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් මම ඔයාලට අදත් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් තාම දැන් subscribe කරන්න. subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මේ වගේ ලස්සන කතා හැමදාම ඔයාලට අහන්න ඕනේ නා. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.